හෙලෝ ඉතින් හැමෝටම good morning කියලා කියන්න ඕනේ. ඉතින් බුකරෙස්ට් යන්න කියලා යන්න පොඩි වැඩකට. ඉතින් වැඩේ ගිහිල්ලා බලමු එතෙන්. ඉතින් බස් දෙක යන්න ඕනේ බුකරෙස්ට් බස් එක අල්ල ගන්න මට. ඒ කියන්නේ මෙතන චෙන්ත්‍ර වලට ගිහිල්ලා වෙලා චෙන්ත්‍ර වලින් බුකරෙස්ට් බස් එක ගන්න ඕනේ. ඉතින් ගිහින් බලමු මොකද්ද වැඩේ කියලා එන්න මාත් එක්ක. යනුව කාසිය වාසිය ලයින් පාත් දෙවන පෙළ ක්‍රඩකයන් ජයග්‍රහණය කරන විට කරොලිනා පැන්තර්ස් ක්‍රඩකයන්ට සිදුවී තිබෙනවා. තව සුළු මොහොතකින් තීරණය ලබා දේවි නායකත්වයේ ලයින් පාත් දෙවන පෙළේ යනුව තීරණය කරා ප්‍රසිද්ධ තරග මාලාව යනුව පන්දු කප්පාදුව සිදුවීමින් පවතින්නේ තරග මාලාව ආරම්භයේදීමයි දැනුවත් වී තිබෙන්නේ සියලුම නායකවරුන්. ගාල්ල මැතිවරණ බල ප්‍රදේශයෙන් සිය උපතලාදායි පන්දු යවන ක්‍රඩකයා කලේගාන පියතිස්ස විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවායි ආරක් එල්ල කරනවා මේ අවස්ථාවේදී. තවත් එක ලකුණක් පමණයි ලැබෙන්නේ කිංස් ක්‍රඩකයන්ට. යනුව පන්දු 3යි ලකුණු 6යි දැන් ජයග්‍රහණය සඳහා පන්දුවට පාර දෙන අගනුවර ක්‍රඩකයන්ට දාබර කාලේ මිත්‍රයනි දැන් තත්ත්වය උණුසුම් වී තිබෙන්නේ. මා කල්පනා කර බැලුවේ තවමත් මන්දගාමී තත්ත්වයක්. මේ ලයින්ස් තරග මාලාව අවසන් කණ්ඩායම් 8ට පැමිණෙන විට ඉතාමත් රමණීය තරග මාලාවක් බවට පත්වේවි. නැවත අධිවේලා පන්දු යොමු කිරීම සඳහා එතරම් සාර්ථක පන්දුවක් නොවේ යොමු කරනු ලැබුවේ. කඩුළු 4ක් අහිමිව තිබෙන්නේ මේ අගනුවර කිංස් ක්‍රඩකයන්ට. අවසන් කඩුල්ල ක්‍රඩා පිටිය තුල සමාවන්න අට සමාජික තරග මාලාවක් මා රැඳින්නේ තවමත් සයි සමාජික සෑල්ලු පන්දු තරගයක් තුලයි. කොහොම නමුත් තවත් කඩුළු කීපයක් අතැතිව කිංස් ක්‍රඩකයන් තරග කරන්නේ. පන්දු දෙකක් තුල ලකුණු පහක් ලබාගත යුතුයි ජයග්‍රහණය සඳහා. සිල්වා දිවේනා පන්දු යොමු කිරීම සඳහා නැවතත් මේ දකුණ තින් පෙත්තා සුරණ ක්‍රඩකයා යම් සාර්ථක පන්දුවක් නොවන බවයි මා පුද්ගලිකව විශ්වාස කළේ. යනුව දිවේනා පන්දු යොමු කිරීම සඳහා යනුව කඩළු ත්‍රිත්වය අහිමිව යනවා පන්දු යවූ ක්‍රඩකයාට ලකුණු ලබා ගැනීම ආරම්භ කිරීමක් මා කල්පනා කර බැලුවේ. මා අසල සිටින දමිත් පවා කනස්සල්ලේ සිටියේ කඩළු ත්‍රිත්වය ලබා ගැනීමට හැකියාව ලැබුණා නම් ලේෝ 500ක මුදල් ත්‍යාගයක් ලබා දෙන බව මේ මොහොතේ සඳහන් කළ සිටියා දාබර කාලේ මිතුරනි. යනුව වාසනාවන්ත තත්වයක් දමිත් දැන් කඩළු ත්‍රිත්වය අහිමිව ගියා මේ අවස්ථාව තුල. නැවත දිවේනා පන්දු යොමු කිරීම සඳහා යනුව තවත් එක ලකුණක් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 2යි. ප්‍රථම පන්දුවාරයේ නිමාවන විට ලකුණු 2යි. දිවේනා පන්දු යොමු කරන්න නැවතත් සාර්ථක පන්දුවක් යොමු කරන්නේ ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නැහැ. පන්දු 3යි ලකුණු 8යි ජයග්‍රහණය සඳහා දැන් ක්‍රමක්‍රමයෙන් මර්ධ ස්පන්දනය වැඩි වී තිබෙන මොහොතක්. කණ්ඩායම් දෙකේම රෝමා දෙවන පෙළ සහ NSL දෙවන පෙළ ක්‍රඩකයන්ගේ අවසන් පන්දුව තෙක් මානාවකි පළ කළ හැකි නෑ. සාර්ථක පන්දුවක් යොමු කරන්නේ යනුව ප්‍රසිද්ධ කඩුල්ල ක්‍රඩා පිටියෙන් ඉවත් කරන ආකාරයේ දාබර කාලේ මිතුරනි දැන් පන්දු දෙකක් තුල ලකුණු 8ක් ජයග්‍රහණය සඳහා මේ පිටත් පන්දුවත් අතර ද්වන්ද සටනක් ඇති වී තිබෙන්නේ. boundary size. හොඳයි. boundary size. Louis now නෝ අපි ගහපු හැට් එක එතකොට ඒක අපි නිකන් හැටි ලොස්ට් වුණොත් එතකොට equal දැන් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 14යි. පන්දු 6ක් තුල ලකුණු 11ක් ලබා ගත යුතුයි ජයග්‍රහණය සඳහා. පන්දුවට පාර දෙන NSL ක්‍රඩකයන් අර කෙල්ල කරනවා තවත් ලකුණක් ලැබෙනවා කල්ලාරගේ පිටෙන්. පහටම 10යි.
අජිතයි කෑවද උඩ? එයත් පිටපන්දුවක් හැටියට සටහන් කරන්නේ. දැන් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 16යි. තවත් ලකුණු 9ක් පිටුපසින් එන්නේ සෙල්ලයින් ක්‍රොඩකයන් මේ තරගය තුල දැන් වෙනවා පන්දු යොමු කිරීම සඳහා. යනුව තවත් පිටපන්දුවකින් ලකුණු දෙකක් ලැබෙන්නේ. දැන් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 18 දක්වා වැඩි කරගත්තා. මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 18යි තවත් පන්දු 5ක් තුල ලකුණු 7ක් ලබා ගත යුතුයි ජයග්‍රහණය සඳහා. කවුද මල්ලි බෝල් කරන්නේ? සාරංග. හොඳට දානවා. දානවා ඕරේ. අත මොකක්ද දාන්නේ? පීටෙන් ආදිත් දැල්ල. තනප්පු ගන්න දෙන්නේ. තවත් අතිරේක ලකුණක් දැන් ක්‍රමක්‍රමයෙන් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 19 දක්වා වැඩි කරගෙන තිබෙන්නේ. ලකුණු 19යි මුළු ලකුණු සංඛ්‍යාව දිවෙනවා පන්දු යොමු කිරීම සඳහා. පුදුමාකාර තත්වයක් දාවර කාලයේ මිතුරනි මේ පන්දුවාරය අවසන් බවට පත් වී තිබෙන්නේ. කොහොම නමුත් පිට පන්දුවක් දෝලනය වන තරගයක් බවට පත් වී තිබෙනවා. කණ්ඩායම් දෙකම බරපතල ප්‍රශ්න වලට මැදි වී තිබෙන්නේ දැන්. සාර්ථක පන්දුවක් යොමු කරනු ලැබුවා. සාර්ථක පන්දුවක් යොමු කරා දැන් පන්දු 3යි. පන්දු 3යි ලකුණු 5යි ජයග්‍රහණය සඳහා. ඉතාමත් තීරණාත්මක තරගයක් තරග කරන්නේ පන්දුවට පාර දෙන NSL ලයන්ස් සහ රෝමා ප්‍රථම පෙළ ක්‍රොඩකයන්. දිවෙනවා පන්දු යොමු කරන්න නැවතත්. පිට පන්දුවක් හැටියට ස්ථාන කරා ප්‍රධාන විනිසුරුවරයා. තවත් අතිරේක ලකුණක් ලැබෙද්දී පන්දු 3යි ලකුණු 4යි ජයග්‍රහණය සඳහා දැන්. නිවෙනවා පන්දු යොමු කරන්න නැවතත්. පාරක් එල්ල කරනවා තවත් සාර්ථක පන්දුවක් යොමු කරන්නේ. තරම් සාර්ථක පාරක් නොවේ ඩිලාන්ගේ පිටෙන්. මා කල්පනා කර බැලුවේ දැන් දකුණත් පිටිකරුවා වැඩි වාසිදායක අන්තය ලබා ගත යුතුයි තරග කිරීමට නම්. නිවෙනවා පන්දු යොමු කිරීම සඳහා රාමණීය පාරක් එල්ල කරන්නේ. ආකර්ශනීය පාරක් ඩිලාන්ගේ පිටෙන්. යනුව පන්දු 3යි ලකුණු 5යි ජයග්‍රහණය සඳහා මේ තරග කරන NSL ක්‍රොඩකයන්ට දැන් රාමණීය පාරක් යනුව සියල්ල නිමා කළා දැන් NSL ක්‍රොඩකයන්. යනුව NSL ක්‍රොඩකයන් රාමණීය ඉනිමක් දියත් කළා මේ තරග මාලාව තුල දැන්. ඉතාමත් තීරණාත්මක තරගයක් ජයගත්තා. කල්ලාරගේ වැඩි දක්ෂතා තුල මේ තරගය ජයගත්තා. විශාල පාරවල් පහක් එල්ල කළා මේ පිටිකරුවන් දෙදෙනා. අද තිබ අද බුකරෙස්වල තිබ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරංගාවලියට ඉතින් ඉතාලිවල ඉඳලාව අපේ තයිය ඉතින් අජිත්තයන්න ඉන්නවා අජිතය හමුවම් ඉතින් මේ රුමේනියාවේ පළවනි පාරද අලනි වතාවටාවරුම් පලවුණතාදාය මැච්චකනම ඕමට දැන්මීට සති දෙහකට ඔරද ආරාධනා කරා ඉරාන් නන්දික ඩිලාන් නැතුළු එන්නලෙස් කණ්ඩායමේ සාමාජිකයන් දෙන්න මොකද ඒගොල්ලන්ගේ උදටම කරන තර්ගමාලාවක් නිසා මට එන්න පුළුවන්ද කියලා මයින් ඇහුවා. මගේ ආරාධනාව බාරගත්තා අනිවාර්යෙන්ම ඇවිල්ලා රාජකාරිය කරලා දෙන්නම් කියලා. එතකොට අයියේත් ඉතලියල ගොඩක් පන්දු ඔව් දැන් අවුරුදු 25කට කිට්ටු කරනවා. ඒත් මේ ටෝර්නමන්ට් එකේ විදිහට කරනවා. ඉතාලිය තමයි අපේ තමයි වැඩිම කණ්ඩායම් සංඛ්‍යාවක් මේ සැහැල්ලු පන්දු නියෝජනය කරන්නේ මුළු ඉතාලිය පුරාවටම
කණ්ඩායම් 150කට වැඩි කණ්ඩායම් සංඛ්‍යාවක් තරඟ කරනවා පළාතින් පළාතට. අද දිනේත් ඉතාලිය පැවැත්වෙන ප්‍රධාන තරගමාලාවල් දෙකක් රසංග සර්විස් තරගමාලාව නාපොලි නගරේ. ඒ වගේම කටුනේරිය සෙබස්තියන් තරගාවලිය පැවැත්වෙනවා ඔබාඩේ අපරාධය මිලානෝ නගරයේදී. ප්‍රසිද්ධ තරගමාලාවල් දෙකක්. අද මම කොහොම නමුත් ඒ තරගමාලාවල් දෙක අතහැරලා මේ රොමේනියාවේ ආරාධනය නිසා ප්‍රථම වතාවට රොමේනියානු රාජ්‍යයට කරන එන්ඩ්ලෙස් ලයින්ස් තරගමාලාව ඉස්සර කතරින් විදායකත්වය දක්වන්න. එතන සතුටේ. ඉතින් අද මේ ඇදහැල්ල වර්ෂාපතනයත් එක්ක ඔබ දැක්වූ සහයෝගයට ඉතින් අද මේ තරඟ මේ විදිහට පැවැත්වීම ගැන ඔබ මොකද හිතන්නේ? අතර පළවෙනි වතාවට පැමිණි මේ තරගමාලාව ඊයේ දිනේ ඉඳලම අද දිනේ දක්වා වර්ෂාවෙන් බාධා ඇති කරා තරඟ සංවිධායකයන් බොහොම අපහසුතාවයට පත් වුණා මේ වර්ෂාව නිසා. කොහොම නමුත් අපි කාල වේලා ඇතිව තරගමාලාව හරියටම කාල කළමනාකරණය කරලා තරගමාලාව නිමා කළා. ශූරයන් තෝරා ගන්න අපට හැකියාව ලැබුණ කණ්ඩායම් 21ක් අතුරින් ලෙහෙසි පහසු දෙයක් නෙමේ. වර්ෂාව ගොඩක් බාධා කරා අද දිනේදී. මමත් වහිනා. කොහොම නමුත් තරගමාලාව ඉතාමත් සාර්ථක තරගමාලාවක් ලෙස නිමා කළා. නැවතත් මා ස්තුතිවන්ත වෙනවා ඉරාන් නන්දික දිලාන් ඇතුළු මගේ මිත්‍රයන් දෙන්නාට මාහට ප්‍රථම වතාවට රොමේනියාවට එන්න කියලා ආරාධනා කිරීම පිළිබඳව. එහෙනම් ගොඩක් ස්තුතියි. ගොඩක් ස්තුතියි ඔයාලට විශේෂ දෙයක් කියන්න ඕනේ. ඔයාත් ලොකු රාජකාරියක් කළාද මේ තරගමාලාව ලොව පුරා විසිරී සිටින සැහැල්ලු පන්දුවට ආදරය කරන හැමෝටම බලාගන්න YouTube ඔයාගේ channel එක ඒ වගේම YouTube channel එක හරහා මූණු පොත හරහා දැකගන්නට හැකියාව ලබා දුන්නට නුවන් ඔබටත් බොහොම ස්තුතියි. එහෙනම් ජයවා අයිබෝවන්. ඉතින් දිලන් අයත් මේ පැත්තෙන් ඉන්න. ඉතින් දිලන් අය අද තරඟ ගැන මොනවද හිතෙන්නේ? මේ වැස්සෙත් එක්ක මේ විදිහට පහල්. ඉතින් නොවා ඉතින් ගොඩක් ස්තුතියි ඔයාට ස්තුති කරනවා. ඔබද උදේ පාන්දර 6 ඉඳන් බස් එකේ ඇවිල්ලා අතට මේ දැක්වූ සහායවල වැස්සත් එක්ක ගිරු වර්ෂාපකනත් එක්ක ඒ දැක්වූ සහායවල ඇත්තටම NSL MP සමාජින් හබ්බන් ස්ටුඩියෝ ඉතින් තරගය ඇත්තටම බලාපොරොත්තු වෙගෙන අපිට තරඟය පටන් ගන්නත් අවසන් කරන්නත් හම්බුන්නේ නැහැ. නමුත් තිබිච්ච වාතාවරණයක වාතාවරණයත් එක්ක අපිට පුළුවන් උපරිමයෙන්ම හොඳින් තරඟාවලිය අපි නිමා කරා. ඉතින් විශේෂයෙන් ස්තුති කරන්න ඕනේ මේ තරඟවලට ගොඩක් කට්ටිය සහාය දැක්වුවා. විශේෂයෙන් ස්තුති කරන්න ඕනේ. ඉතින් විශේෂයෙන් NSL ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් අපේ යාළුවන් පටේ පින්න යාළුවන් ඒවරු විශේෂ ස්තුතියක් තියෙනවා මුළු දවස පුරාවටම. ක්‍රීඩා කරන සියලුම ක්‍රීඩකයන්ට තරඟ උත්කරන්න පානීය ජලය, බීම වර්ග, කැලිත්සෝ ආයතනයේ මා සහෝදර අසංක සහෝදරයා මේ අවුරුද්දට ලබන මේ අවුරුද්දේ පුරා වසර 5ක් පුරාවට එතුමා අසංක සහෝදරය මට දායකත්වය ලබා දුන්නා. ඉතින් බෙහෙවින්ම මගේ මුළු හදවතින් ස්තුති කරනවා. ඒ වගේම විශේෂයෙන් ඔයාටත් නුවන් අය ලයිව් එකෙන් කැමරා කරණයෙන් ෆොටෝ වලින් අපිට දැක්කුත් සහායකට ගොඩක් ස්තුතියි. ඒ වගේම විශේෂ ස්තුතියක් තාපුවා තියෙනවා. අපේ වචනේ අහක නොදා එක කෝල් එකට තරඟවල සාධාරණ කළ අපේ එක්කද රණහඬ ශ්‍රී ලාංකීය රණහඬ ඉතාලි දේශීය දඬ ජීවත් වෙන අපේ අලිප්නාතය හදවතින්ම ස්තුති කරනවා එතුමන්ටත්. නැවතවරක් අපේ තරඟාවලි ඉතිරියට පැවැත්වෙන සෑම තරඟාවලියට අපි සුබන් අපි හදවතින්ම ආරාධනා කරනවා. ඒ වගේම තව ස්තුතියක් පුදු කරන්න ඕනේ පැමිණි සියලුම කණ්ඩායම් වර්ෂාව වාදක නොතකා මේ ස්ථානට පැමිණි සියලුම කණ්ඩායම් වල ක්‍රීඩකයන්ට කලබනකරුවන්ට හදවතින්ම මම ස්තුතිවන්ත වෙනවා. තරඟය සාර්ථක කර ගැනීමට ඒ සියලුම කණ්ඩායම කියන තරඟ නතර කරේනවා ඒක නේ. අනිවාර්යෙන්. මොකද හැමෝම ක්‍රීඩාවට ආදරේ. මොකද අපිට රටකට ඇවිල්ලා අපිට ඉතුරු වෙන විතර හැමදාම වෙනවා මානසික විදාතරක ඉතුරු වෙන පිකප් ක්‍රීඩාව ක්‍රිකට් ෆෝම් වල නෝ ක්‍රීඩාවක්. ඉතින් මෙතනට පැමිණි සියලුම කණ්ඩායම් වලට මම හදවතින් ස්තුති කරනවා. ඒ විශේෂයෙන්ම තරඟ දිරි ගන්නත් කණ්ඩායම් ක්‍රීඩකයන් පමණක් නෙමේ ශ්‍රී ලාංකීය අපේ සහෝදරයෝ මෙතන පැමිණ තරඟ සාර්ථක කරගෙන තරඟ දිරි ගන්නවගේ අපිට සහයෝගය ලබා දුන්නා. ඉතින් දැනට කියන්න තියෙන ඉච්චරයි. ඉතින් හැමෝටම ගොඩක් ස්තුතියි. ගොඩක් ස්තුතියි. ඔන්න ඔය විදිහට තමයි ඉතින් අද උක්‍රේස් වල තිබුණ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය නිමා වෙන්නේ. ඉතින් ඉදිරියට මේ විදිහට තරඟ පවත්වන්න කියලා ඉන්නන්න ඔයාලට කණ්ඩායම හැමෝටම ඉතින් මම සුබ පතනවා. ගොඩක් ස්තුතියි. ගොඩක් ස්තුතියි.